පුළුවන් නමලා විතරක් මහපට කියලා දිහා කෙලින් බලන්න. මං එහෙම කිව්වම සමහර ඒවා කල්පනා කරලා ඈත් කළා. පීරෝ. චූටි යවුන්ට ඉන්න පුළුවන් අනෝර වැස්සකට උගේ බඩයට බුරිය තියෙන යා අර හරියේ. දැන් ඕන් හදිසිය ඕන් දැන් කෙල්ල ලොකු වෙලා. අම්මෝ ධම්මිකා. අල්ලපු ගෙදර අයියා අහනවා කෝ නංගියා පොඩිවේ කටු වෙනවා සර්. ඒ හින්දා අපේ අම්මා කියලා තියෙන කිරිබොඩ් දෙන්න එපායි කියලා කිව්වා හාල්මැස්සු කාලේ වෙලා කියලා. මං කිව්වා උඹලගේ අම්මට කියලා දීහන් ගිහිල්ලා ස්තන ග්‍රන්ථිය ඇතුලේ නෙමෙයි බං ආමාශයේ තියෙන්නේ ආමාශයේ තියෙන වෙනමම උදර කුහරය ඇතුලේ කියලා වෙලා කියලා. ඊගාවට දෙවනි එක ආත්ම ආරක්ෂාව ඔයාට උගන්වලා නැහැ. ආත්ම ආරක්ෂාව ඔයාට උගන්වලා නැහැ. ආත්ම ආරක්ෂාව උගන්වලා නැහැ. මේක හදලා තියෙන සංස්කෘතික රාමුවකින්. සංස්කෘතික රාමුවක් තියෙනවා ඔයාට. මොකද්ද සංස්කෘතික රාමුව? ඔයා අවුරුදු 12 විතර වෙද්දි මොනවා වුණාද? වැඩිවියපත් වුණානේ. අවුරුදු 12 විතර වෙද්දි වැඩිවියපත් වුණා නේද? 10න් පත් වුණා, 11න් පත් වුණා, 12න් පත් වුණා. මේ පත් වෙච්ච එක ලස්සන කතාවක් කියන්නේ නැහැ. වැඩිවිය පත් වෙච්ච ගමන් මොකද කරේ? ඔයාට දැන් ඕන් හදිසිය ඕන් දැන් කෙල්ල ලොකු වෙලා. අම්මෝ ධම්මිකා. දැන් කෙල්ල ලොකු වෙලා කියලා දැනෙච්ච ගමන්ම අම්මා මොකද කරේ? ඉස්සරලාම ආච්චියම්ම හිටියනම් ආච්චියම්ම ළඟින් තිබ්බා. තියලා මන් දන්නේ බෞද්ධයගේ කතෝලිකයගෙත් එහෙමද කියලා මන් දන්නේ. ගොඩක් වෙලාවට එහෙම තමයි නේ. එහෙම තමයි. ඇයි මේ එකම මේ රටක් ඇතුලේ තියෙන සංස්කෘතික මේ සමහර දේවල්නේ ආච්චියම්ම ළඟින් තියලා අම්මා ගියා කොහෙද? වෙලාවක් බලන් යන්න. බලන් ආවා වෙලාව මේ වෙලාව තියෙන සමහර උන්ට දවස් 8කින්, සමහර උන්ට 9කින්, සමහර උන්ට 11කින්. දවස් කීයකින්ද වෙලාව තිබ්බේ? 5කින්. මාසෙකින්ද? ඒ දවස් ඔක්කොටම වැඩවල් දෙකක් කරන්න දෙන්නේ. එක මොකද්ද? ඔයාට නාන්න දුන්නද? නාන්න දුන්නේ නැහනේ. දැන් ඔයා දන්නේ කොහොමද ඒවා? කියන ඔයා කල්පනා කරන්නේ නේ? ඊළඟට টয়ලට් එකට යනවා නම් කොහොමද টয়ලට් එකට ගියේ? උද්ද ඉඳලා වහගෙන රෙදි වලින් යනවා. දැන් ඔයාට හරි ආසයි. මගුල් ගෙයක් තියෙනවා. මගුල් ගෙදරට කට්ටිය පට ගාලා කැවුම් වෙන සුවඳ එනවා. හට් ගහන සද්දය ඇහෙනවා. අල්ලපු ගෙදර අයියා අහනවා කෝ නංගියා දැන් ඉන්න බෑ නලියනවා. හිත ඇතුලේ මල්ලියව දකින්න නෑ, තාත්තා දකින්න නෑ, අල්ලපු ගෙදර අයියා දකින්න නෑ, මා රවුල්. හැබැයි ඒ වුණාට ඔයා කොහෙද? කාමරේ ඇතුලේ. දවස් 8යි 9යි 10යි දෙවෙනි කාරණා ඔයාට නාන්න දුන්නේ නෑ. නාන්න දුන්නේ නැනේ. ඔයා ගාව ඔයාටම ගදාවනේ. ඔයා ගාව ඔයාටම ගතයි. টয়ලට් එකට යන්න දුන්න හැබැයි නාන්න දුන්නේ නෑ. ඊට පස්සේ කන්න දුන්නේ මොනවද? තෙම්බුම් හදි දුන්නේ. වැටකොළ දුන්නා, පතෝල දුන්නා, පූල් දුන්නා, ලබු දුන්නා. ඕවනේ දුන්නේ. දීලා පත්තියක් කරලා ගත්තා. අනේ මෙහෙන් දිගට හරහට යනවා. මට පොඩ්ඩක් කියන්න. මේ කවුරු හරි කාන්තාවක් ඉන්නවද? ඔය හිටපු දවස් 8 හරි 9 හරි 10 හරි 11 හරි කීයේ හරි ඒ ඉන්නේ ඇයි කියලා තමන්ගේ වැඩිහිටි කාන්තාවක් අම්මා හෝ වෙන වැඩිහිටි කාන්තාවක් කියලා දුන්නා. පුතේ උඹ ඉන්නේ මෙන්න මේ නිසා උඹට ඔසප් වෙනවා. දැන් දවස් 28කට සැරයක් ඔසප් වෙනවා. උඹ දැන් හොඳට කන්න ඕනේ. උඹ ශක්තිමත් වෙන්න ඕනේ. අනාගතේ බබෙක් හම්බෙන්න පුළුවන්. දැන් මේ පූර්ව සූදානමක් කරන්නේ කියලා දුන්නු කවුරු හරි කාන්තාවක් මෙතන ඉන්නවනම් අත උස්සන්න ඔයාලගේ වැඩිහිටි ඔය ඉන්න කාන්තාවට ඉතිත් නෑනේ. කිසි ඔයා දන්නෙත් නෑ මොන මගුලටද මේක ඇතුලේ ඉන්නේ කියලා. පවු නැද්ද? දැන් මට අත උස්සන්න ඔයා ඉන්නේ 20 වෙනි සියවසේ නෙමේ 21 වෙනි සියවසේ. මට දැන් අත උස්සන්න ඔයාලගේ දරුවන්ට ඔයාලා කියලා දුන්නා. ඒ දවස් 10 හරි 8 හරි 6 හරි 5 හරි ඉන්නකොට ඔයාලා කියලා දුන්නා. මෙන්න මේකයි පුතේ මේ වෙන්නේ මෙන්න මේකයි මේ වෙන්නේ කියලා ඔයාලා කියලා දුන්නා. කො අත උස්සන්න. මොන් ටිකක් එහෙමම තමයි. පුතාලා ඉන්නේ. කොල්ල වැඩි විපත් වෙච්ච දවසක්වත් හොයාගන්න නැහැ. හතරම කොල්ලෝ. දැන් කෙල්ලෝ ටික ඉන්න අම්මලාට ඕක කියලා දෙන්න බැරුණේ ඇයි? සංස්කෘතික රාමුවක් ඇතුලේ හිර වෙලා ඔයාට බයයි මගේ ළමයාට මොනවා හරි බැරි වෙලා හරි මොනවා හරි වුණොත් එහෙම මොනවා වුණොත්ද? බැරි වෙලා හරි මොනවා හරි වුණොත් එහෙම කරවල දීලා මොනවා හරි වුණොත් එහෙම නෙමේ. කරවල දීලා මොනවා හරි වුණොත් නෙමේ. අදටත් ඉන්නවා බබාලා හම්බෙන්න ඉන්න අම්මලා මට හම්බෙච්ච පොඩි එකා බබා හම්බෙලා කිරි ටික දෙනකොට කාල් මැස්සු කන්න නැති අම්මලා අදටත් ඉන්නවා. මේ උන් හොඳ මේ මෙහෙට නෙමෙයි. කො
කොහේ හරි ගෙනිහිල්ලා අතරමං කරලා දාන්න. ඔය අඟහරු ලෝකෙ දිහා බ්‍රහස්පතිය දිහා අතරමං කරලා දාන්න. හොඳ. මේ බබාට කිරි දෙන්නේ නැහැ. කිරි දෙනවා. කිරි දෙනකොට මේ මං ඇහුවා හාල් මැස්සොයිම හොඳට කන්න අම්මා කියලා කිව්වා. හාල් මැස්සොයිම හොඳට කන්න කියලා කිව්ව ගමන්ම මේ හාල් මැස්සෝ ටික කන්න බෑ සර් කිව්වා. මං හැබැයි ඇයි කියලා බබාට කටු හිර වෙනවායි කිව්වා. මං කිව්වා ඇයි කියලා. නෑ සර් කිරි බොනවනේ යා කිව්වා. මං කිව්වා කටු වෙන්නේ කොහෙන්ද කියලා. තන්න පොඩියෙන් කටු වෙනවා සර්. ඒ හින්දා අපේ අම්මා කියලා තියෙන කිරි බොන්න දෙන්න එපායි කියලා කිව්වා. හාල් මැස්සෝ කාලේ වෙලා කියලා. මං කිව්වා උඹලගේ අම්මට කියලා දීහන් ගිහිල්ලා ස්තන ග්‍රන්ථිය ඇතුලේ නෙමෙයි බං ආමාශයේ තියෙන්නේ ආමාශයේ තියෙන වෙනමම උදර කුහරය ඇතුලේ කියලා වෙලා කියලා. කන හාල් මැස්සෝ යන්නේ ආමාශය විතරක් ස්තන ග්‍රන්ථිය ඇතුලට නෙමෙයි කියලා මං කිව්වා. හරිද? ඕක තියෙන ඔයාට මාර කාරණාවකට. වෙන්න අපේ කාන්තාවගේ කුකුතනිය තියෙන්නේ කොහෙද? මන් දන්නේ. සමහර තැන්වල උගේ වෙන තැන්වල තියෙන්නේ. දැන් ඔයාගේ කුකුතනිය තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන. ඇයි උතන තියෙන්නේ ඕක? ඕක ඇත්තටම මේ උතන තියෙන්නේ. ඕක තියෙන තිබුණේ එලිච්චි හොගේ වගේ යටි. බස් එකේ යන ගමන් බැරි වෙලා හරි කුකුති බායි කියලා කිව්වනම් පොඩි එකා ඇද්දලා ගත්තා මේක පාත් කරා එන්න බීපිය කියලා දාන්න තිබ්බනේ. එහෙම දාලා නෑනේ. ඊරිගේ වගේ දිගට තියෙන තිබ්බනේ 6ක් 7ක් විතර දෙපැත්තේ. එහෙම නෑනේ. නේ හිතන්නකෝ වැඳිරිගේ වගේ ලස්සනට අපූර්වට ඉස්සරහා තියෙනවා. ඕක තියෙන්නේ කාරණා තුනක් හින්දා. තුනෙන් දෙකක්ම වැඩි හිටියන්න පමණයි. අනිත් එක මං කියලා දෙනවා. බබා අරගෙන ඉවර වෙලා බබාට කිරි දෙනකොට ලස්සනට බබාගේ ඔළුව අල්ලගෙන බබා කිරි උරා බොනවා. කිරි උරා බොනකොට බබා කිරි උරා බොන්න වාට ආදරයක් එනවා. බබාගේ S2 අංශක 45කින් මෙන්න මෙහෙම උඩට යනවා. අංශක 45කින් උඩට ගියාම අම්මගේ S2 අංශක 90කින් මේ පැත්තට යන්නේ. අංශක 45කින් අම්මගේ S2 හැරෙනවා. හැරුණාම අම්මගේ S2යි බබාගේ S2යි මොනවා වෙනවද? හම්බෙනවා. හම්බුණාම අම්මයි බබයි දෙන්න නිර්වාචිකව සංනිවේදනය කරනවා. ඔබ කියනවනේ ඔබලා කියනවනේ දැන් අම්මට මේ පැත්තේ නිර්වාචක සංනිවේදනය නැහැ. අම්මා ඒ වෙලාවෙ ඉඳගත්ත ගමන් මොකද කරන්නේ? මේක අවුරා බොනවා අම්මා ටික්ටොක් යනවා. දැන් බබා S2 හොයනවා. බබාට S2 හම්බෙනවද? බබාට S2 හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති නිසා අම්මා මොකද කරන්නේ? ලොකු වෙලා කියනවා අම්මාගේ එක මාර කීකරු නැති එකෙක් නේ. මහචරා එකෙක් නේ. කරුමෙටනේ මගේ ඇවිල්ලා තියෙන්නේ. මං නම් කොල්ලන්ට කියන්නේ උඹලා නෙමෙයි බං උන්ගේ කරුමෙට ඇවිල්ලා තියෙන. උඹලගේ කරුමෙටයි උන් හම්බෙලා තියෙන්නේ කියලා. මං ඔයාලගෙන් අහනවා මේ නිකම් මට මේකට සරල උත්තරයක් දෙන්නකෝ. සමහර පොඩි උන් හරීම දගයිනේ. ඔයාලගේ පොඩි උන් දගයිද? දඟ පොඩි උන් ඉන්න අම්මලා උස්සා. දගයි. මම ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. දඟ නැතු දැන් දඟ නෑ කියලා කිව්වොත් මම කිය ක්‍රමයේ කියලා දෙල වැඩක් නෑනේ. දඟ ආයෙන්න ආයත් උස්සන්. දැන් පොඩි උඹට ලොකු ඇතිනේ. මේ ඔය අම්මලා අද ගෙදර ගිහින් එයාලගේ අම්මලගෙන් අහලා බලන්නකෝ මං හරි කීකරු මේ කාලේ කියලා. ඔයාලා වගේ අපි වගේ කීකරු නැති ළමයි කීකරු නැතුව ඉඳලා අවසානයේ මොනව වෙනවද? දඟලනකොට අපිට ඒක දැනෙන්න පටන් ගන්නවා. සමහර දරුවෝ වයස අවුරුදු 10 12 යද්දී යාළගේ ලොජිකල් බ්‍රේන් එක කියලා එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ලොජිකල් බ්‍රේන් එක කියලා කියන්නේ තාර්කික මනස කියන එක. ලොජිකල් බ්‍රේන් එක වැඩ කරන්න පටන් ගන්නේ වයස අවුරුදු 10ක් විතර වෙනකොට. මෙන්න ඊට කලින් වැඩ කරන්නේ ඉමෝෂනල් බ්‍රේන් එක. ඉමෝෂනල් බ්‍රේන් එක වැඩ කරන්නේ මෙන්න මෙහෙම. මේක තමයි මොලේ, මේක තමයි මේකේ වම, මේක තමයි මේකේ දකුණ මොලේ කෑලි 5ක් තියෙනවා. භෞතික භාවමය සමාජ සෞන්දර්යාත්මක ආධ්‍යාත්මික චූටි එක භෞතිකව හිතන්නේ මේ ඇඟ ගැන හිතන්නේ දකුණු මොලේ සංවර්ධනය වෙනකොට ඇඟ ගැන හිතනවා යා මම ලස්සනට ඉන්න ඕනේ මම පිළිවෙලට ඉන්න ඕනේ ඔයත් එහෙමයි ලස්සනට ඉන්න ඕනේ පිළිවෙලට ඉන්න ඕනේ ඇත්තටම ලස්සනට ඉන්නවද පිළිවෙලට ඉන්නවද පිළිවෙලට ඉන්නේ නැත්නම් මොකද වෙන්න පුළුවන් ඔයාලා පිළිවෙලට ලස්සනට ඉන්නේ නැත්නම් මොකද වෙන්න පුළුවන් ගෙදර ඔයාලා ලස්සනට ඉන්නවා බලාපොරොත්තු වෙමින් ඉන්න එක්කෙනෙක් ඉන්නවා කවුද? මහත්තයා. මහත්තයා ඔයා ලස්සනට ඉන්න නැතුව හිටපු ගමන්ම එළියට බැස්ස ගමන් විශේෂයෙන් වෙන්න අප්පෝයි. එළියට බැස්ස ගමන් ඉන්නේ නිකන් හරියට ගාඩනිය මල් වගේ මේ හතර දිබ්බාගේ නන්නත්තර වෙලා ඉන්නේ. අරෝගේ හිත දුවන හිට් විෂන් කැමරාවක් වගේ වටියට රොටේට් වෙවි ඌ යන්නේ. ඇයි අපේ ගෙදර ගිහිල්ලා බලපුවම නෝනා ඉන්නවා බුදු අම්මෝ පතාරු සයිස් එකට නෝනා ඉන්නවා. එළියට බැස්ස ගමන් මාර ගාඩනිය මල් සෙට් එක වටේ ඉන්නවා. අර එකෙක් කියලා තිබ්බේ සර් ගත්තේ කාර්යය දැන් ගිය ලොරිය. ගන්නකොට හයිබ්‍රිඩ් පියස් එකක් වගේ. දැන් ගිය ලොරිය. මේ පිටිට එලවනකොට හාඩ යන්නේ. හිතන්නකොනේ
ගත්තේ කාර්ය දැන්ගේ ලොරියේ යන්නට මට නෑ පිරිය. කාර් බලන විට ඔරවයි ලොරිය. අනේ අපොයි මේ මට උනෝ හරිය. හිතන්නකෝ ඔයත් කාර් එකක් වගේම ඉන්න හනිමුන් එක ගිහිල්ලා ආපු දවසේ වගේම අවුරුදු 40 පැනලා 50 60 70 වෙනකම් ජීවත් වෙනකම් ඉන්න. ඕක තමයි උසාවියට නඩු 10ක් ආවොත් එහෙම 10න් 9ක් ගෘහස්ත ප්‍රජාතන්ත්‍රයට ආපුවා නම් මේකෙන් 7ක්ම ලිංගිකත්වයේ සම්බන්ධ ගැටලු. ලංකාවේ කාන්තාව අවුරුදු 40න් හිතනවා මොකක් කියලාද? දැන් මගේ ජීවිත කාලය ඉවරයි. දැන් මම මැරෙන්න කැපවෙච්ච හරකෙක් වගේ කියලා. හැබැයි ලෝකේ අනිත් රටවල් වල ගෑනු අවුරුදු 40න් මොකක් පටන් ගන්නවද? ජීවිතේ පටන් ගන්නවා. ඔයත් ජීවිතේ පටන් ගන්න අවුරුදු 40න් ගොඩක් පිරිමින්ට ලංකාවේ හොර ගෑනු ඉන්නවා. සිංහල වචනෙම කිව්වොත් එහෙම පෙරේදාව කාන්තාවක් සර් මං ඕකගේ අඬු කඩ නවත්තන්න තව ටිකක් කිව්වා. මං කිව්වා ඇයි කියලා. නෑ සර් මේකට හොර ගෑණියෙක් ඉඳලානේ. මම මෙච්චර කැපකිරීම කරනවා සර් ළමයි දෙන්නව බලාගෙන ඇයි සර් මට එහෙම කරන්නේ කියන්නනවා. මං කිව්වා චුට්ටක් ඉන්නකො කොහොමද අහුනේ කියලා. සර් අහුනේ මම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නකොට පාස්වර්ඩ් දාලා ලොක් කරලා තියෙන්නේ. පාස්වර්ඩ් දාලා තියනකොට සර් මේන් එනවා මැසේජ් එකක් සුදු ඔයා කෑවද? දැන් මේ අර එකපාරට මැසේජ් එනෝනේ මැසේජ් එනකොට පෙනිලා සුදු ඔයා කෑවද? ඔයා කොහෙද ඉන්නේ? දැන් මේවා කියලා බලනකොට උඩ නම්බර් එක සේව් කරලා තියෙන්නේ මොකක්ද කියලා බලපුවම සේව් කරලා තියෙන්නේ මොකක් කියලාද දන්නවද? OIC වෙන්නප්පුව. දැන් මලාට ඔය නම්බරෙන් එන කෝල් එකක් ආන්සර් කරයිද ගෙදර යෝ? ආන්සර් කරන්නේ. හැබැයි හොර නම්බර් දාලා තියෙන්නේ කාගේ නම වලින්ද? ප්‍රාදේශීය ලේකම් කරුවල ගස්සේ. මේ මොකක්ද ප්‍රාදේශ සභාපති ආනමඩුව. ඔහොම තමයි දාලා තියෙන්නේ. හැබැයි ආන්සර් කරන්නේ. දැන් මේ ආපු එක ඔයාට ඔයාගේ ජීවිතේ උත්තට හිතන්න ඕන කාරණාවක් මම මේ කියන්නේ ලස්සනට ඉන්න. නයිට් ඩ්‍රස් 3ක් 4ක් ගෙදර යනකොට අරන් යන්න පුළුවන් නම් අද ඔයා ගන්න ඔය දයාන්න එකක් තියෙනවා එහා පැත්තේ තියෙනවා පෙන් එකක් තියෙනවා අරගෙන යන්න ඇයි ලස්සනට ඉන්න ලස්සනට ඉන්න නැති වුනහම ඔයාගේ ලස්සන නැතුව ගියපු ගමන් ගෙදර ඔයාගෙන් ලස්සන බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා හිතන්නකෝ දැන් නිකන් මම මගේ මේ බෑග් එකේ ඇති ටේප් එකක් මම ওই ටේප් එක අරන් ඔයගොල්ලන්ට දෙන්නම් ගෑණියෙක් නම් මෙතනින් මේ ටේප් එක දාලා මෙන්න මේ බඩගාවෙන් තිබ්බහම සෙන්ටිමීටර් 80යි උඩරිම තියන්න බලුවා. මම මෙතන පෙන්නන්නම් දකුණු කනේ සෙන්ටිමීටර් 140 පැනපෙවුම් මෙතන ඉන්නවා. ඇයි මේව දැන් තෙල් ලොරි 80ට වැඩි වෙන හැම සෙන්ටිමීටර් එකකටම තෙල් කිලෝ එකක් බඩේ වැඩි වෙනවා. පිරිමින්ගේ 90ක් තියෙන්න ඕනේ උඩරිම ගාන 90යි 90ට වැඩි වෙන හැම සෙන්ටිමීටර් එකකටම තෙල් කිලෝ එකක් වැඩි වෙනවා. සමහර පිරිමි ඉන්නවා මම කියන විදිහට නම් පිරිමියෙකුට පුළුවන් වෙන්න ඕනේ ඔළුව නමලා විතරක් මහපට ගිල දිහා කෙලින් බලන්න. මං එහෙම කිව්වම සමහර ඒවා කල්පනා කරලා ඈත් කළා. පීරෝ. චූටි යවුන්ට ඉන්න පුළුවන් අනෝර වැස්සකට උගේ බඩේ අඩ බුරිය තියන්නේ ආන් අර හරියේ.